සෙල්මස් පිසාරෝචන සාදරයෙන් පිළිගන්නවා. ඔන්න ඉතින් අද අපි යන්නේ රත්නපුරෙන් මාතරට. අපි බලන්නේ අද දවසක් කොහොම හරි දවස් දෙකක් විතර යන්න කලින් කොහොම හරි මාතරට යන්න ඕනේ යාළුවනේ. එක මේ චැලෙන්ජ් එකක් විදිහට අපි මේක ප්‍රෑන්ක් කරන් හිටියේ. ඉන්නරදී මම අත්තන බස් එක. ඔයාලේ බස් එක ISFD quality එක තියෙනවා ඩිසයින් එක. wow. Nading අපි යනවා. හරි පද්දගත්තනේ. බස් එක දුනා. පියා දකුණු සයිඩ් එකේ නේද යන්නේ. හරි. අපි යන් යාළුවනේ. දැන් තමයි පටන් ගත්තේ. නෑ. යා. අපි සෙල්ලේ. යා. ඕ. ඉමගන්නේ. යාළුවනේ මේ පැත්තේ මිනිස්සු දාලා තියෙන විදිහේ සිස්ටම් එකට මේ පැත්තේ රිසීවර්ස් නැති කේස් එක තමයි තියෙන්නේ යාළුවනේ. මේ පැත්තේ රිසීවර්ස් තිබ්බම මරු මේ සිතරේ යාළුවනේ මේ පැත්තේ නැස්තාලේ. ඔන්න ඉතින් මං ආව යාළුවනේ අමාරුම පාර ගහවලට තමයි යන්න ආවේ අද. ඒ පාරේ තමයි යන්න එපා වෙන්නේ යාළුවනේ. ඕ ඔය මගුල ගන්න. පියා තවදින් මොකක් කරිනවා. හරි උවරි ගත්තා. මොඩ හයියෙන් එනවා යාළුවනේ පරක්කු හින්දා. හරි දැන් හවස් වුණා. හරි එහෙම කුඹුර වෙනවා. අයියෝ යාළුවනේ මම කුඹුරට ඇදගෙන යන්න. ඒක කුඹුරියා. හරි ඔන්නයි යාළුවනේ බස් එක ගිලිනවා. හරි බස් එක ඉවරයි දැන් යාළුවනේ මගේ බස් එක දුමට යනවා. අපි පොඩ්ඩක් බලමු බස් එක මෙව්විලා කියලා. දැන් මේ ජීපාරක් අතියගේ අම්මෝටියට කිසිම ප්‍රශ්න නැහැ යාළුවනේ. නෙටි හෙඩ්ලයිට් වැඩ. දැන් අපි ඉන්නේ යාළුවනේ ගාල්ල හරියටම. ඉතින් අනිත් පොයින්ට් එකට යන්න යාළුවනේ. ඒ තමයි මාතර. මාතරට තමයි කොහොම හරි යන්න ඕනේ. හවස් වුණත් එක යාළුවනේ මේ පැත්තේ. මේ බස් ස්ටෑන්ඩ් එක බස් තියෙන පුරෝලා. මෙතන එක බස් එකක් නැත්නම් දෙක බස් එකක්. මෙතන භයානකම හරියට නෑනේ. එකවර කයින් එලා ඉවරයි බස් එක ගාලා. ඒතර අපි මෙතන අතුරු පාරක් තියෙනවා. අන්නේ අතුරු පාරින් යා. දෙටි මං යනවා. මේ පාර නම් භය වෙන්න දෙයක් නෑ යාළුවනේ. හයියෙන් උන තන බලා. ලෑල්ලටම පා ගන්නවා දැන් නම් මං. හයිඩින් යනවා. පිබගෙන වගේ යාළුවනේ අපි යන්නේ. තව චුට්ටයි යාළුවනේ මේ පාරේ. මේ වරින් උඩරෙන් තව චුට්ටයි තියෙන්නේ. දැන් තමයි යාළුවනේ උඩට එන්නේ. කොන්වඩි දෙන්නේ. දෙකනේ යාළුවනේ එකපාරට. දැන් යාළුවනේ අපි ඉන්නේ වැලිගම හරියටම මාතර පාරේ ඉන්නේ වැලිගම. සම්පූර්ණ වීඩියෝ එක නෙමෙයි කරේ මම කොටස් වීඩියෝ දාන්න වීඩියෝ කොටස් කළා දැම්මා ඉන්න.
අතන වංගුවක් ගැලන අපි වංගුවෙන් යන් ඩීල්ලකුත් එල්ලන්නේ දැන් මං හයියෙන් යනවා යාළුවනේ ගැම්මටම ආයයි බස් එක ගොල් යන කැමරේට එකක් දාගෙන යන්න බස් එක සුපිරි යන්න එන්නදී යනවා හරි අවශ්‍ය අපට උඩු ඉවර බස් ඉවර හෝ කැබ් එක ඉවර යන්නේ ඔන්න රෑ වෙනවා බයිසිකල් ඉස්සරහ යයි වා යන්නේ ගස්කාරේ උතන ඉස්සරහ යාළුවනේ වංගුවක් තියා හැනල් ලොකු වංගුව මහා භයානක වංගුවක් තමයි ඒක ඉතින් ඔන්න වංගුව කපාට යනකොට කාගේ හිටියේ මං නිරින් යනවා ලයිට් දාගෙන ලයිට් දෙන්නේ මොහොනේ ගිහුවා අන්න අපිට meeting යන්න වෙන නටින් ඔන්න යන්න දැන් වටේ කරගෙන අපි නොටේ කරගන්නවා යාළුවනේ වා ඔන්න ටීවී එක හොඳයි නම් ලයික් එකක් වගේ මේ කමෙන්ට් එකකුත් දාගෙන යන්න එහෙම නැත්නම් අපේ channel එක subscribe කරන් තියාගන්න එහෙනම් අපි ආයෙත් දවසක හම්බෙමු වැදුනා හරියන පරිස්සමෙන් ඉන්න ඔයගොල්ලෝ ජය වේවා